ඔබට දුන්නාලම වෙන කාටන් දෙන්න මං හැබැයි අදත් ආදරෙන් පිළිගන්න ඔයගොල්ලෝ හැමෝම මගේ channel එකට. අද මට හිතුණා ඔයගොල්ලොත් එක්ක එකතු වෙලා මම කරන වැඩ කොටසක් පෙන්නන්න. මේ දවස්වල ඉතින් ටික මගේ ගෙවත්තේ මල් පිපීගෙන එනවා. ඉතින් මෙයාව මම තියලා තියෙන්නේ මගේ පයින් ගහ යට. මොකද අපේ ගෙදර කුකුල් පැටවෝ ඉන්නවනේ. ඉතින් එයාලා ගොඩක් මගේ මල් පැලේ ඩැමේජ් කරන හින්දා මම ඒව ගොඩක් එයාලගෙන් බේර ගන්න මේ වගේ ආරක්ෂිත තැන්වලින් තියලා තියෙනවා. අද මට එන්ට්‍රන්ස් එක තියෙන තැන ටිකක් හොඳට පිරිසිදු කරගන්න හිතුණා මගේ මිදුලයි. ඉතින් මම මුලින්ම මිදුලට වතුර ටිකක් එල්ලුවා. මොකද නැත්තම් දූවිලි තියෙන හින්දා අපේ මිදුල ඔයගලන්ට පේනවා ඇති ඉදිරිපස්ස කොටසේ මිදුල මේ සම්පූර්ණ ගල්ලාලලා තියෙන්නේ. ඉතින් ගස්වල පොළේ වැටුණත් හරිම ඩස්ට් එක. ඉතින් ඒ හින්දා මම කරන්නේ හෝස් එක අරන් ඇවිල්ලා මිදුලට වතුර ටිකක් අල්ල ගන්නවා. ඒ විදිහට අස් කරගන්න අතර ඉතින් ඔයාලට පේනවා ඇති මගේ පොඩ්ඩු තුන්දෙනා එළියේ ඉන්නවා. ඉතින් චූටිම පොඩ්ඩව බලාගෙන අපේ අම්මා මේ දවස්වල මේ තියෙන්නේ අපේ එන්ට්‍රන්ස් එක ඉස්සරහා තියෙන පොඩි මුදුලේ අයිනට වගේ වෙන්නේ මන් තියලා තියෙන පෝච්චි. සමහර වෙයි පොඩි කප්සල තියෙන මන් තවන් දාපු පැල. ඒවා ඉතින් මට එකක්වත් හිටවන්න කාලයක් නැහැ. ඇත්තටම මම හිටවන එක පරක්කු කරලා තියෙනවා. මගේ කුකුල්ලු නිසා. ඇත්තටම ලොකු අය නෙමෙයි අර පොඩි අය. මොකද යාළුවා දැල අස්සින් එළියට ඇවිල්ලා මගේ පැල ගොඩාක් හාරලා. මේක ගැන කියන්න නම් මම සාමාන්‍යයෙන් ආසයි විසිතුරු කොළයි මලුයි දෙකම එක පොට් එකක හිටවන්න. ඉතින් මේ විදිහට මම මේ ලොකු පෝච්චියේ මලුයි ලස්සන කොළ තියෙන පැල කිහිපයකුයි තමයි හිටවලා තියෙන්නේ. ඉතින් ඉස්සරහට මම පෙන්නන්නම් එයාලගේ මල්ලාවම. ඉතින් මේ විදිහට මම ඉදිරිපස්සේ කොට සස් කරගෙන ඉවරයි. මේ ඉන්නේ මගේ ඉතින් පුංචි දඟ මල්ල. මෙයාට ඉතින් තාම මාස 3යි. ඉතින් මෙයාත් එක්ක ඉතින් මම ලොකු කාලයත් එක්ක ලොකු සටනක් කරනවා මෙයා හින්දා. ඉතින් හරිම කාර්යබහුලයි. මල් හිටවනවා, එළවලු හිටවනවා කියන එක ලේසි නෑ ඉතින් මට. මගේ එන්ට්‍රන්ස් එක ගැන කිව්වොත් ඇත්තටම ඉතින් මේකම ලොකු ලස්සනක් නෑ මේ දවස්වල. මොකද අපේ හස්බන්ඩ්ගේ මේ වාහනේ ටයර් වගේක් මාරු කරලා ඒක මෙතන තියලා තියෙන්නේ. මම සාමාන්‍යයෙන් ඩෙකොරේෂන් කරන්න ආස කෙනෙක්. ඉතින් මම ඒ හින්දා මේ දවස්වල මෙන්න මේ මල් පැලේ තමයි දාලා තියෙන්නේ. මේක ඉතින් ලංකාවේ තියෙන මල් පැලයක් මම ගොඩක් ආසයි. ඉස්සර අපේ ගෙදරක් තිබුණා මේ පැලේ. ඉතින් මම ඒ ආසාවටම මේක බොහොම අමාරුවෙන් හොයලා මෙහෙන් ගත්තේ. මේකත් ලස්සන චූටි රතු පාට මලක් පිපෙන එකක්. ඇත්තටම මට මේකේ නම නම් මතක නෑ. මල වගේම කොලෙත් ලස්සනයි. මේ රැක් එක සම්පූර්ණයෙන්ම තියෙන මං ඇට ಜಾති තවංක දාපුවයි කඩුපුල් පැලයි. මේ ඔක්කොම අයි මම මෙහෙම තියලා තියෙන එකත් ගොළු බෙල්ලු හින්දා. එයාලා මේ ඔක්කොම පැල කනවා කඩුපුල් කොළ මේ ඔක්කොම ආහාරයට ගන්නවා. මේ පෙරෙන්නේ මෙමුරුංගා. මේ පොට් එකේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම ආචිමිනාස්. ලංකාවේ ගොඩක් අය දැන් දන්න මල් වර්ගයක් නේ ආචිමිනාස් කියන්නේ. ඉතින් ඔන්න දැන් මමත් අල හිටවලා තියෙනවා ටික යාලා පැලවෙගෙන එනවා. හැබැයි මං අලුතෙන් ගත්ත ආචිමිනාස් එකක්වත් පැලවුන්නේ නැහැ. මේ තියෙන්නේ මං ගත්ත ආචිමිනාස් පවුලටම අයිති අර කොලෝරියා කියන එකයි ස්මින්තියා කියන වර්ගයයි. ඉතින් මේව තමයි මගේ මේ දවස්වල ගෙවත්තේ තියෙන අප්ඩේට්ස් ටික ඔයගොල්ලෝ දකින්නේ. දැන් ඉතින් මම යන්නේ මගේ එන්ට්‍රන්ස් එක මේ බිම හොඳට මොප් කරගන්න. මම ඉතින් පුංචි බබා එක්ක නිදිය ගත්තොත් එහෙම නැත්නම් එයාව අම්මට බාර දීලා හරි ඉක්මනට ඇවිල්ලා මගේ මිදුල අස් කරගෙන වගේ වැඩක් කරනවා. ඉතින් වෙලාව හරි අඩුයි. ඉතින් මේ තියෙන වැඩ කටයුතුත් එක්ක මොකද මම එළවලු පළතුරු මල් මේ හැමදේම වවන්න ආස කෙනෙක්. ඉතින් මේ විදිහට මම දැන් ඔක්කොම හොදගෙන ඉවරයි. මේ රැක් එක ඉතින් මෙතනින් අයින් කරන්න ඕන. මේ පැල ටික හිටවන්නත් ඕනේ. නමුත් ඉතින් අර ගොළු බෙල්ලෝයි කුකුල් පැටවනුයි හින්දා ටිකක් මේ දවස්වල අපිට හරි ප්‍රශ්නයක්. මේ තියෙන අයින වගේ කෑල්ලෙත් මම සම්පූර්ණ තිර තියෙන විසිතුරු කොළ ಜಾති මල් ಜಾති පිපෙනවා. අපේ මෙතන ලොකු පයින් ගහක් තියෙනවානේ. මේ පයින් ගහ යටම සම්පූර්ණ මේ පෝච්චි තියෙන්නේ අපේ අර කුකුළු පැටව හින්දා. ඇත්තටම යාළුවා ඇවිල්ලා පෝච්චි ඔක්කොම හාරලා මගේ මල් ඩැමේජ් කරනවා. ඉතින් සමහර මල් වර්ග නම් ඇත්තටම අවුවේ තියන්න බෑ. මෙතන තමයි හොඳට සීතලට හෙවණට තියෙන්නේ. ඉතින් ඒ හින්දා සිංගෝනියම්
වර්ග ෆිලඩෙන්ඩ්‍රොන් වර්ග වගේ ඒවා ඉතින් අවු තියන්න බෑ. ඉතින් ඒ වගේම මම මෙතන තියලා තියෙන්නේ. තව ඉතින් මැඩොනා ලිලි ගසුත් ඔයගොල්ලෝ දකින්න ඇතිනේ. එයාලගේ අලුත් පාට වර්ග කිහිපයක මල් තියෙනවා පිපෙන්න පොහොට්ටු. මේ ට්‍රඩිස්කාන්තියා වර්ගයක්. ඉතින් මෙතන තව මල් වර්ග ගොඩක් තියෙනවා. මෙතනත් ඉතින් තියෙන පැල ගොඩක් කොළු බෙල්ල කාලා. දේකෝඩුළු වර්ග ආචිමිනාස් එහෙම මම මෙතන තියලා තියෙනවා. ඉතින් මේ තියෙන සිංගෝනියම් මම ගොඩාක් ආස කරන වර්ගයක් සිංගෝනියම් කියලා කියන්නේ. හරියට ලස්සන නඩත්තු පහසු ශාක විශේෂයක් ඇත්තටම සිංගෝනියම් කියන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මම දැන් ඔය ටික පෙන්නුවානේ. දැන් මේ තියෙන කොටසේ සම්පූර්ණයෙන් තියෙන්නේ ඒ වගේ විසිතුරු කොළ මල් තියෙන කොටසක්. ඉතින් මේව තමයි මගේ ඉදිරිපස්සේ කොටසේ තියෙන මල් ටික. මේ තියෙන්නේ කංකුම්. මම ඇට ටිකක් අපේ අම්මට කියලා ලංකාවෙන් ගෙන්න ගත්තා. ඉතින් ඒව තමයි මම මේ තවන් දාලා තියෙන්නේ. ඒවත් දැන් ටික ටික පැලවෙගෙන එනවා. එතකොට මේ තියෙන්නේ බෙල් පෙපර්. බෙල් පෙපර්ස්යි මේ පෝච්චි මම හිතුවලා තිනවා වම්බුටු පැලේකුයි. අතින් මේ පාර වගාව සම්පූර්ණයෙන්ම ගොඩක් වැඩි ඉඩක් දුන්නේ බදුන් ගත වගාවට. මේ තියෙනෙත් මිරිස් විශේෂයක්. මම මිරිස් වර්ග දෙක තුනක් හිටෙව්වා. මේක වැරණිය මිරිස් එකක්. මේ තියෙන්නේ පඳුරු බෝච්චි. මේ ඔක්කොම පෝච්චි එක දැම්මේ එක හේතුවක් ගොළු බෙල්ලෝ. මේ දැන් පෝච්චි තියෙන කොළත් වලට පෙරෙන ගොළු බෙල්ලෝ සමහර ගස් සම්පූර්ණයෙන්ම කාලා දාලා. ඉතින් ඇත්තටම ලේසි නැහැ. ඉතින් ඒ හින්දා මම බදුන් ගත වගාවකට මේ අවුරුද්දේ යමු වුණා. ඒ වගේම කුකුල් පැටව. ඉතින් එයාලත් පෝච්චි වල බිම හිටවලා තියෙනවා ඩැමේජ් කරන හින්දා මම බදුන් ගත වගාවක් කරනවා. ලේසි නෑ ඉතින් ඇත්තටම. නමුත් පැටව ටික ලොකු වුණාට පස්සේ මට ලේසි වෙයි කියලා හිතනවා. මම ඉතින් වැඩ ටික කරලා ඉවරනාට පස්සේ මේ තුන් දෙනා ඉතින් මෙන්න මෙහෙම තමයි. අක්කා මොනවා හරි කතන්දරයක් කියනකොට අනිත් දෙන්න ඉතින් ඕක අහගෙන ඉන්නවා. ඒ තුන් දෙනා ওই විදිහට ඉන්න ඉඩ හැරලා ඉතින් මම රැට කන කෑම ටිකක් හදන්න ලෑස්ති කරන්න හිතුවා. අද මට හිතුණා රැට හදන්න ෆ්‍රෝසන් කරපු ඉස්සෝ පැකට් එකක් තිබුණා. ඉතින් මට හිතුණා ඒ ඉස්සෝ ටික තෙල් දාලා පරිප්පු ටිකක් ටෙම්පරාදු කරලා හොඳට වතුරෙන් තමයි හදන්නේ ඒ පරිප්පු එක මේ හින්දලා. ඉතින් ඉස්සෝ කියන්නේ අපේ ගෙදර ප්‍රියතම කෑමක්. අපේ හස්බන්ඩ් ගෙනන් නෙවෙයි මගේ බබාලා තුන් දෙන්නගේ. මුතුන් ගෙනන් තාම ඉතින් කෑම කන්නේ නැහැ නේ. එයාලා ඉතින් තාම මාස 3යි. ඉතින් මේ විදිහට ඉස්ස තෙල් දා ගන්නවා. මම මේකට එකතු කරගෙන ලීක්ස් ගහකොත් මේ විදිහට ඉස්ස ටික තෙල් දාගෙන පරිප්පු ටිකක් හදාගත්තාම හොඳට පත් ටිකක් කන්න පුළුවන්. පිටරට ඉන්න අපිට ඉතින් ඇත්තටම ලංකාව වගේ ගොඩක් විවිධ ಜಾති නෑනේ. ඉතින් ඒ තියෙන ಜಾති වලින් අපි රසට කැම වේලා හදා ගන්නවා. ඉතින් ඉස්ස තෙල් දාන හැටි නම් ඉතින් හැමෝම දන්නවනේ. ඉතින් මම මෙන්න මේ විදිහට ඉස්ස ටික තෙල් දාගෙන පරිප්පු ටිකත් එක්පන්ට මේ වතුරෙන් හදාගත්තා. ඉතින් ඔහොම තමයි අද දවසේ මගේ කියුනේ. ඉතින් මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ඔයගොල්ලෝ ලයික් කරන්න. ඔයගොල්ලන්ගේ අදහස් කමෙන්ට් එකකින් මට ඉදිරිපත් කරන්න. මේ වගේ අලුත් වීඩියෝ එකක් කරන් ඊට එන්නම් ඔයාලව හම්බ වෙන්න. එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක්. channel එකට කැමති නම් subscribe කරන්න අමතක කරන්න එපා. ස්තුතියි. පින්තූරේ වගේ ඔබ හිනහෙනකොටම